qualifications සහ technical ability ඔවුන් verify කරනවා. ඔබ apply කරන්න යන්න වීසා වලට උදාහරණය Skilled Independent Visa Subclass 189, Skilled Nominated Visa Subclass 190, Skilled Regional Visa Subclass 491. ඔබ එන්ජිනියර් එකක් නැත්නම් ටෙක්නීෂියන් නම් මේම අනිවාර්යමයි. දැනට අපි බලමු කාටද MSA යටතේ ඇප්ලයි කරන්න පුළුවන් කියලා. MSA කියන process එකට apply කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඔබට එන්ජිනියර් කෙනෙක් නැත්නම් ටෙක්නීෂියන් කෙනෙක් අනිවාර්යෙන් ඔයා වෙන්න ඕනේ. ඔයා apply කරන්නේ ANSCO occupation code ANZSCO occupation code